අද පාස්කු ඉරිදා ප්‍රථමයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අපේ සහෝදර ජනතාව සිහිපත් කරමින් අද මේ වැඩසටහන සාකච්ඡාව ආරම්භ කිරීමට අදහස් කරනවා. ඊට ප්‍රථමයෙන්ම අපි විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලලා නිතරම තම හඬ අවදි කරන අපේ අති උතුම් කාර්යතුමාට ඒ වගේම අනිකුත් සහෝදර මාධ්‍යවේදීන්ට සහ සියලුම සමාජ කණ්ඩායම් වලට මෙම මිලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත සොයා ගැනීමට වෙහෙසෙන සියලු දෙනාටම අපගේ ප්‍රණාමය පුද කරමින් අද මෙම සාකච්ඡාවම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා පසුගිය දිනවල විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී උදේ ගම්මන්පිල කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යම් කිසි විදියක ආందోලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. මේ තුලින් අපිට යම් කිසි දෙයක් ගම්‍ය වෙනවා. ඒ කියන්නේ ඔබ දන්නා පරිදි යම් කිසි විදිහක පාස්කු ප්‍රහාරයේ සැඟවුණු රහස් පිළිබඳ යම් කිසි අදහසක් මොහුන්ට තියනවාද කියලා අපිට එක පාටම සැකයක් හිතෙනවා. මොකද පාස්කු ප්‍රහාරයේ සම්බන්ධව අනිකුත් පාර්ශ්වයන්ට තියෙනවට වඩා වැඩි උනන්දුවකින් එම පාස්කු ප්‍රහාරයට අදාළව සත්‍ය සෙවීමට සහාය දීම වෙනුවට එම ප්‍රහාරයේ වගකීම තමන් වෙත පැවරෙනවායි කියන තමන්ගේ කණ්ඩායම් වලට පැවරෙනවායි කියන බයෙන් එම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වෙන අතට යොමු කිරීම සඳහා යම් කිසි උත්සාහයක යෙදෙමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා කටයුතු කරන නැත්නම් සමාජයට තොරතුරු ලබා දෙන පුද්ගලයෙකු බවට අද උදයගම්මන්පිල පත් වෙලා තිබෙනවා. ඇත්තටම මෙම පුද්ගලයා පිළිබඳව අපි සාකච්ඡා කරන්න ප්‍රථමයෙන් තනි පුද්ගලයෙක් වුණත් මේ පිටිපස්සේ විශාල ප්‍රමාණයක් සිටිනවා. ඇයි අපි එහෙම කියන්නේ? දැන් අපි දන්නවා දැන් ගම්මන්පිල මහත්මයාගේ දේශපාලන ආගමනය ගැන සාකච්ඡා කරනකොට ඔබ දකින්න ඇති මුලින්ම කෙහෙල උරුමේ නැත්නම් පාර්ලි චම්පක රණවක මැතිතුමාගේ නායකත්වයෙන් තමයි ඔහු ආවේ. නමුත් හදිසියෙම අතරමඟදී එම පක්ෂයෙන් ඔහු වෙන් වෙනවා. ඒ කියන්නේ දැන් මේ පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව දකිනකොට අපිට පේනවා මොහොන්ට මේ යම් කිසි විදිහක නිකන් නායකත්වය නැත්නම් අපි මේක සිංහලෙන් සාමාන්‍ය කියන පොරවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔහු දන්නවා පාර්ලි චම්පක රණවක යටතේ සිට තාක්කල් ඔහුට නායකයෙකු ලෙස ඉස්මතු වීමට නොහැකි. එම නිසා ඔහු යම් කිසි දිග රංගනයක යෙදෙමින් එක්තරා අවස්ථාවක එම පක්ෂයෙන් ගැලවිලා යනවා. ගිහිල්ලා ඔහු කරන්නේ ඔහුට ලැබෙන අනිකුත් තමන්ගේ ප්‍රධාන පාර්ශ්වයන්ගේ නැත්තම් කියන්නේ මව් දේශපාලන පක්ෂවලින් ලැබෙන කොන්ත්‍රාත් කිරීම මිසක් ඔහු මේ රටට කරපු සේවයක් නැහැ. ඒ කියන්නේ ඔවුන් වෙනුවෙන් ඔවුන්ට සුදුහුණු ගෑමී ක්‍රියාවලිය නැත්නම් ඔහු ප්‍රචාරකයෙකු වශයෙන් කටයුතු කරනවා විනා තමන්ගේම කියලා දේශපාලන ස්ථාවරත්වයක් තමන්ගේම කියලා දේශපාලන මතයක් සමාජයට ඉදිරිපත් කරපු කෙනෙක් නෙමෙයි. ඒ පිළිබඳව හොඳම උදාහරණය තමයි ඕනම අවස්ථාවක පසුගිය රජයේ පැවති නායකයන් නැත්නම් අපි හිතමු ඔහු මෙතෙක් කල විශේෂයෙන්ම මේ රටේ යුද්ධය නිමා කරා කියලා නැත්නම් යුද්ධයේ වීරයා ලෙස ඔහු සැලකුවේ මහින්ද රාජපක්ෂ. අද වන විට එහෙම තත්ත්වය වෙනස් කරමින් ඔහු ඒ යුද්ධයේදී සටන් කරපු පුද්ගලයන් යුද වීරයන් ලෙස සැලකමින් ලංකාවේ ජාතික වීරයන් ලෙස සැලකමින් ඔහු අදහස් ප්‍රකාශ කිරීමෙන් සිටිනවා. අප සාමාන්‍යයෙන් පුද්ගලයෙකු මේ වගේ වෙනස් වීමකට භාජනය වෙන්න නම් කතරම් විදියක මනෝ විකාරයක් තියෙන්න ඕනද කියලා අපිට කල්පනා කරන්න වෙනවා. යුද්ධයේදී සතුරු පාර්ශ්වයේ සටන් කරපු පුද්ගලයෙක් මේ රටේ වීරයෙකු වශයෙන් සැලකීමට තරම් ඔහුට මේ ඇතිවෙච්ච මොටිවේෂන් එක නැත්නම් අපි කියන මේක මෙවැනි තත්ත්වයකට ඔහු පත්වීමට හේතු සාධක වුණේ මොනවද කියලා අපි හොයලා බලන්න වෙනවා. ඇත්තටම අපි ඔය නීතිඥයෙක් වශයෙන් ඔහුට සුදුසුකම් තිබුණත් අපි හැමෝම කියන පරිදි ඔහු එහෙම නීති ශාස්ත්‍රයේ දක්ෂ නීතිඥයෙක් නොවන බව ඔහු එම නඩු වලට පෙනී නොසිටින කෙනෙක් වශයෙන් තමයි බොහෝ විට හඳුනගෙන තියෙන්නේ. එවැනි තත්ත්වයක යටතේ මොහු මේ වෙන විට ක්‍රියාත්මක වෙන්නේ තොරතුරු වහකින් නැත්නම් අපි කියනවා ඒක තොරතුරු ගෙන යාමේ පුද්ගලයෙකු වශයෙන් තමයි ඔහුව භාවිතා වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ නායකයෝ කියන ඕනෙම දෙයක් මුදලට වේවා වාසියට වේවා නැත්නම් තමන් හිතනවා නම් සමහර අය කියනවනේ කියන්නේ කවුරුත් නොකරන දේවල් කරලා නැති එක අපි කියනවා නෙගටිව් මාකටිං වලින් තමන් ප්‍රසිද්ධ වීමට දරන උත්සාහයක් වෙන්න පුළුවන්. නැත්නම්
තමන්වගේ නම ප්‍රචාරය කිරීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග විටින් විට යම් පුද්ගලයන් විශේෂ දේශපාලඥයෝ ගන්නවා අපිට දකින්න ලැබෙනවා. ඒ වගේ තත්ත්වයක් දෝ කියලා හිතෙනවා. නමුත් මේ වගේ බැරෑරුම් ප්‍රශ්නයක් එළියට අරගෙන දේශපාලනයේ පොරක් වීමට යම් කිසි කෙනෙක් උත්සාහයක් දරනවා නම් ඒක ඇත්තටම මානසික අවුලක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. අපි දැන් බලමු අද ඇත්තටම මෙතනදී අපිට දකින්න ලැබෙනවා විවිධ පුද්ගලයන් විවිධ ප්‍රතිපත්තාන්තර ප්‍රකාශ කරමින් සිටිනවා. ඇයි මේ අය දැන් මෙච්චර කල් ඔය ප්‍රකාශ කරපු ප්‍රකාශ කිරීම මේ රටේ මිනිස්සු පිළිගත්තා නම් නැත්නම් අපි දන්නවා අචුතම කාඩිනල්තුමා ඇතුළු එම මේ රටේ කතෝලික ප්‍රජාව පිළිගත්තා නම් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතිකාවක් අද වෙනකම් පවතින්නේ නැහැ. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු අවබෝධ කරගෙන සිටිනවා මෙතෙක් කල් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව හරි ඒ සම්බන්ධව අදාළ සහභාගීත්වය මිය ගියා. ඒක වෙන්න පුළුවන්. නමුත් ඔවුන් එම තත්ත්වයට එවැනි ප්‍රහාරයක් පත් කිරීමේ තත්ත්වයට සැලසුම් කරලා ඒ මගින් වාසිගත් පුද්ගලයන් නැත්නම් මහා මොලකරුවන් කවුද කියන එක අද වෙනකන් එළි වෙලා නැහැ. අපි හිතනවා මේ තත්ත්වයේ යටතේ දැන් මේ වෙනිට අත්අඩංගුවේ පත් ඉන්න පිල්ලයන් වැනි ඒ පුද්ගලයන් මේ සම්බන්ධව යම් කිසි විදියක තොරතුරු දන්නවා ඇති කියන සැකය මේ වෙනිට සමාජය තුළ පවතිනවා. එසේනම් උදයගම්මන් පිළ හෝ අනිකුත් දැන් පොහොට්ටුවේ ඇතම මන්ත්‍රීවරුත් අපි දැක්ක මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ඒ අය කළ යුත්තේ කුමක්ද? එසේනම් එම තොරතුරු සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට මේ එම අදාළ ආයතන වලට පොලිසියට රහස් පොලිසියට අදාළ අවස්ථාවන් ලබා දෙමින් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි. මොකද මෙම තත්ත්වය ඔවුන්ට බලපාන්න නැත්නම් ඇයි මේ විදිහට ඔවුන් ඉදිරිපත් වෙලා මේ විදිහට කරුණු ඉදිරිපත් කරමින් සිටින්නේ? ඒ කියන්නේ ඔවුන් හිතනවා ඔවුන් මේ කරුණ ඉදිරිපත් කිරීම හරහා මෙම පාස්කු ප්‍රහාරය අවුල් කරලා ප්‍රහාරයේ එම තොරතුරු නිකන් විකෘති තත්ත්වයට පත් කරලා ජනතාව අතර යම්කිසි මතයක් ඇති කරලා ඔවුන් කියපු දේ සත්‍ය බව මේ සමාජයට ඒත්තු ගැනීම. නමුත් ඔබ දන්නවා මේ තුල යම්කිසි සැඟවුණු රහසක් මේ වෙන විටත් තියෙන බව හැමෝම අවබෝධ කරගෙන ඉන්නේ. අපි ඉල්ලීම මේ වන විට යම්කිසි විදියක මේ සම්බන්ධතා අනාවරණය කරගෙන මේ එකින් එක මෙහි පවතින යථා තත්ත්වය මේ සමාජයට හෙළිදරව් කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ලැබෙන්න ඕන. දැන් උදේගම්මන් පිළ මේ කරන්නේ මේ වැඩේ අවුල් කරන එක. ඒ අවුල් කරන්නේ මොකද? ඔවුන් මේ මෙම ප්‍රහාරය සම්බන්ධ යම් කිසි විදියක සත්‍ය තොරතුරු පිළිබඳ අවබෝධයක් මොහුන්ට තියෙනවා වෙන්න පුළුවන්. එබැවින් මේ සත්‍ය එළිදරව් වීමේ බහින් මේ කට්ටිය කුලප් වෙලා තියෙනවා කියන එක තමයි අපිට මේ මොහුන්ගේ මෙම ඉදිරිපත් වීම හරහා අවබෝධ වෙන්නේ. ඒකින්ද අපි බලාගෙන ඉමු. අනිත් එක බොහෝ විට කියන පරිදි මේ උදයගම්මන් පිළ වගේ අය අනෙකුත් ඉහළ තනතුරු දන්න දේශපාලන පක්ෂවල අය යොදාගන්නේ උන්නක යූස් කරනවා කියන එක තියෙනවා. අපි කියන්නේ අපි කාව හරි දෙයකට යොදවනවා නම් ඒ කියන්නේ දැන් මේ පිටිපස්සේ සිටින නියම මොලකාරයෝ මොහුව නිකන් යූස් කරන ස්වභාවිකුත් තිබෙනවා. මොහු උවමනාවෙන්ම යූස් වෙන බවත් පේනවා. ඒ කියන්නේ උවමනාවෙන් යූස් වෙන්න අදාළ වෙන තත්ත්වයන් අපිට මොහුගේ කලින් තරයාවලින් පවා දකින්න පුළුවන්. ඒ කියන්නේ අසාමාන්‍ය ලෙස මේ පැවති රජයන් මේ පැවති නායකයන්ගෙන් උදව් උපකාර ලබාගෙන ඒවට ප්‍රතිඋපකාර වශයෙන් තමයි නැත්නම් මේ වගේ බෙල්ල යන වැඩකට මේ වගේ මුළු ලංකාවම අවදීන් බලා සිටින කටයුත්තකට අතරමැදදී මැදිහත් වෙලා මේ විදිහේ විකෘති ප්‍රකාශයන් කිරීමට තරම් පෙළඹෙන්න මොහුට ඇති උවමනාව මොකක්ද කියන එක අපිට අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ සමහර විට මේ පිටිපස මුදල්මය නැත්නම් මුල්‍යමය වාසියක් තියෙන්න පුළුවන්. නැත්නම් ඔහු මීට කලින් ඔවුන්ගේ යම් වැරදි සහ අනිකුත් කටයුතු ආවරණය කර ගැනීමට මේ පිටිපස සිටින දේශපාලඥයන් ඔහුට උදව් කරලා තියෙන්න වෙන්න පුළුවන්. ඒ සඳහා උපකාරයක් වශයෙන් තමයි වෙන්න පුළුවන් මේ ඉදිරිපත් වීම ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයෙන් බලන කල අපි බලාපොරොත්තු වෙනවා අද මේ පාස්කු ඉරිදා සහ මේ ඉදිරි සති කිහිපය තුළ අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව ඇති සම්බන්ධතාවයන් පිළියන් හරහා එලි කර ගැනීමට හැකියාව ලැබිලා ඒ අනුව අපේ පාස්කු වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කිරීමට මේ වර්තමාන රජයට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා. අපි ඒ වගේම මේ වගේ දේශපාලඥයෝ නැත්නම් මේ ගම්මන් පිටුවගේ දේශපාලඥයෝ අපි ඉදිරියේදී නැවතත් මේ රටේ මිනිසුන් රැවටීමට තියෙන අවස්ථා නැත්නම් රැවටීමට තිබෙන අවකාශ හිරීමට සියලුම ජනතාව අධිෂ්ඨාන කර ගැනීම වැදගත් කියන කියමින් අපි අද අපේ වැඩසටහන මෙහින් අවසන් කරනවා. අපි බලමු ඉදිරියේදී මේ සම්බන්ධව ඉදිරිපත් වන තොරතුරු තව තවත් විශ්ලේෂණය කරලා මේ සම්බන්ධව යම්කිසි අදහසක් ඉදිරිපත් කරමු.